වෙනස්ම විදිහකට දඹල හදලා හිතා ගන්නවත් බැරි රසක් ගමුද? එහෙනම් ඔයාලත් මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ. ආයුබෝවන් කියලා පිළිගන්නව ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් ආවේ වෙනස්ම විදිහකට ගොඩාක් රසට දඹල හදන විදිහක්. එහෙනම් අපි ඉක්මනටම යමුකෝ වීඩියෝ එකට. මුලින්ම මම පොඩි නූඩල්ස් පැකට් එකක් අරගෙන පැකට් එකේ නූඩල්ස් ටික පොඩියට කඩාගෙන පොඩි බ්ලෙන්ඩර් කප් එකට දාලා පිටි වෙනකන් බ්ලෙන්ඩර් කරගන්නවා. ඔයාලට මෙතනදී ඕනෑම නූඩල්ස් වර්ගයක් ගන්න පුළුවන්. මෙන්න මේ ගානට බ්ලෙන්ඩර් කරගෙන මේ ටික වෙනම තියලා තියාගන්න. ඊළඟට කලින් බ්ලෙන්ඩර් කප් එකට වඩා ටිකක් ලොකු කප් එකක් අරගෙන ඒකට කපාගත්ත ලොකු ලුණු ගෙඩි භාගයක්, කපාගත්ත සුදු ලුණු බික් 4ක්, කපාගත්ත අමු මිරිස් කරල් 2කුයි, කරපිංචායිති 2ක කොලයි, කපාගත්ත පොඩි තක්කාලි ගෙඩියකුත් දාලා ෆ්‍රෙෂ් මිල්ක් හරි පොල් කිරි හරි පොඩ්ඩකුත් දාලා මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඔක්කොම ටික මෙන්න මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ අපි මුලින් බ්ලෙන්ඩර් කරගත්ත නූඩල්ස් ටිකක් දාගෙන ආයෙත් පාරක් බ්ලෙන්ඩර් කරගන්න. ඔක්කොම ටික මෙන්න මේ ගානට බ්ලෙන්ඩර් වුණාට පස්සේ මේ ටික වෙනම තියලා තියාගන්න. ඊළඟට මේ වගේ පෑන් එකක් මද ගින්දරේ ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාගෙන ටිකක් රත් වෙනකන් තියලා තියන්න. පොල් තෙල් ටික රත් වෙගෙන එද්දී හීනියට කපාගත්ත දඹල කරල් 6ක් විතර දාගෙන විනාඩි 5ක් විතර බෙදගන්න. විනාඩි 5කට පස්සේ ලුණු කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි එකහමාරක්, 3-5 තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලකුත් දාගෙන ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න. මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයත් එකතු කරගෙන ආයෙත් පාරක් හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගෙන විනාඩි 5ක් විතර ලිපේ තියලා ලිපෙන් අයින් කරගන්න. ඔයාලත් ආයේ දඹල හදනකොට මෙහෙම හදලා බලලා අපිටත් කියන්න. එහෙනම් ආයෙත් මේ වගේ රසමරස වට්ටවරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.